මේක බැක් කරගමු. Never love. Hi guys, කොහොමද ඉතින් ඔයාලට? මම අද යනවා නාවල පිටියේ. ඉතින් මම මේ vlog එක දාන්නේ අවුරුද්දට නැත්නම් අවුරුද්ද පහු වෙලා. ඉතින් මේ vlog එක බලන හැමෝටම සුබ නව වසරක් වේවා. වෙනදට නම් ට්‍රේන් එකේ තමයි අපි නාවල පිටියේ යන්නේ. මේ පාර ට්‍රේන් වැඩ නැති නිසා අපි හිතුවා බස් එකේ යන්න. ඒකත් හොඳ වෙනසක් නේද? ට්‍රේන් එකේ ගිහිල්ලා බස් එකේ යනවා කියන එකත් මරු. දැන් වෙලාව පාන්දර 3:45යි. මම දැන් ලෑස්ති වෙලා ඔයාලව හම්බෙන්න. මොකද කොළඹට යන්න ඕනි 5 වෙද්දි. 5 වෙද්දි කොළඹ ඉන්න ඕනි. ඉතින් ඒක නිසා ටක් ගාලා මම ලෑස්ති වෙලා එන්නම්. මේක බැක් කරගමු. Mara never love yourself. කඳුළු ගංගා පරදා සිනාවැස්සක් නැවුණා නුඹවමයි මට ඕන කියලා අහසටත් මං කීවා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් යන්දරියක් කඩමුද මොනවාද දැන් වෙලාව හවස 3:00මාරයි. තාම ගෙදර ගියේ නෑ. දැන් තමයි ගෙදර යන්න හදන්නේ. මං ඔයාලව ගෙදරට ගිහිල්ලා වොෂ් එකක් දාගෙනම හම්බෙන්න. මොකද මට හරියම මහන්සි. දැන් ඉතින් බස් එකේ එනකම් මෙතනට වෙලා විනාඩි 15ක් විතර බලන් ඉන්න වෙනවා. මම ඉතින් ගිහිල්ලා ඔයාලව හම්බෙන්නම්. Good morning everyone. ගොඩ කාලයකට පස්සේ ඉතින් අපේ කට්ටිය හම්බුනේ කතා කර කර හිටියා. කම්මැලිකමට ඉතින් අපි සෙල්ලෙනුත් කරා. මේ ඉතින් මාළු අල්ලන එකක් මම මේක සාමාන්‍ය YouTube වල එහෙම දැකලා තිබ්බට මම ඒක දැක්කේ මෙහි ආවට පස්සේ. ඒක නම් හරිම ෆනි ගේම් එකක්. හරිම ෆනි ඉතින් අපේ කට්ටිය ඔය වීඩියෝ එකට කලින් මම කකුල් දෙක ගවර රතිඤ්ඤා කරලකුත් දැම මේ දැන් බඹර චක්‍රයක් විසික් කළා.
ඔය ඕ ඕ මම යනවා. කොහෙද යන්නේ? ගඟේ. මේක හොඳට හොදගෙන ඉන්න හොඳලා මේ වගේ දාන්න. මාතුන් ඒගොල්ලෝ අපි එකෙක්වත් දින කතා කරෙත් නැහැ කිව්වොත් ළමයි එකෙක්වත් ඒක වැන්දෙත් නැහැ. නෑ අනේ. මාව ඉවසාගෙන නුඹ මට දුන්නේ ප්‍රේමය කාලයක් නිවිලත් තාම සුවඳයි මට නුඹව පොද වැස්සක් වැටුනාම අපි තව ලං වෙනවා. ඉතින් අද vlog ඉවර වෙන්නේ මෙහෙම. ඉතින් ඔයාලා මගේ vlog එක enjoy කරා නම් comment එකකුත් දාගෙන යන්න. Thank you for watching.